සුබ දවසක් හැමෝටම. අද මම ෂර්ට් ඩ්‍රෙස් එකක් මහගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මම මෙතන මාස මැටීරියල් එකෙන් මීටර 2ක් සහ මේ පේන ඉතිරි බඩු ටික අරගෙන තියෙනවා. ඕගොල්ලන්ට කැමති රෙදි වර්ගයක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. කොටන් වගේ නම් වඩාත් හොඳයි. ඉතින් අපි බලමු මුලින්ම මම මේ විදිහට ඉදිරිපස පළුව ඉරිට වාටියේ සිට අඟල් 2ක් ලකුණු කරලා පහළට ඒ රේඛාව මේ විදියට යා කර ගන්නවා. ඒ ඕපන් කොටස සඳහා තමයි අඟල් 2ක් මේ විදියට ලකුණු කරන්නේ. ඊට පස්සේ මම උරහිස දෙකට බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරපු මෙන්න මේ විදියට ලකුණු කර ගන්නවා. උරහිස අඟල් 1.5 පහළට ලකුණු කරලා ඒකත් රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාවේ ඉහළ අපි ලකුණු කරගත්තු මිම්ම ඒ රේඛාවෙත් ලකුණු කරගන්න. ඊට පස්සේ කර පළල අපි සාමාන්‍ය අඟල් 3 ගන්නෙ 3න් අඟල් භාගයක් අඩු කරලා අඟල් 2.5 මම මේ විදිහට ලකුණු කරලා කර ගැඹුර අඟල් 3ක් විදිහට ලකුණු කරලා මේ විදිහට කොටු හැඩය ඇඳගෙන රවුන්ඩ් කර ඇඳ ගන්නවා. ඊට පස්සේ රැගල් ලුස උරහිස මිම්ම දෙකට බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරපු මිම්ම මේ විදියට ලකුණු කරගන්නවා. ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ උරහිස පළල ලකුණු කරගත්තු ස්ථානයේ සිට ඉන උසට අඟල් භාගයක් එකතු කරලා මම රේඛාවක් ඇඳ ගන්නවා. දැන් අපි උකුල උස සාමාන්‍යයෙන් කෙට්ටු කෙනෙක්ගේ නම් අඟල් 7යි මහත කෙනෙක්ගේ නම් අඟල් 8ක් වගේ යනවා. මම මේ විදිහට අඟල් 7 ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. දැන් අපිට පුළුවන් උස ලකුණු කරගන්න. උරහිස පළල ලකුණු කරගත්තු ස්ථානයේ සිට සම්පූර්ණ ගවුමේ උසට අඟලක් ලකුණු කරලා මම මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. දැන් අපි බලමු මේ වට ප්‍රමාණ ලකුණු කරන්නේ කොහොමද කියලා. මුලින්ම පපුවට 4ට බෙදලා ඒකට අඟල් 1.5ක් ලකුණු කරගත්තු බිම්ම ලකුණු කරගන්නවා. ඉනවට 4ට බෙදලා ඒකට අඟලක් එකතු කරගත්තු මිම්ම ලකුණු කරගන්නවා. උකුලවට 4ට බෙදලා ඒකට අඟල් 1.5ක් එකතු කරගත්තු මිම්ම ලකුණු කරගන්නවා. ඊට පස්සේ මම උකුලවට මිම්ම ලකුණු කරගත්තු ප්‍රමාණයට අඟල් 1.5ක් වැඩි කරලා මේ විදියට යට රේඛාවේ ලකුණු කරගන්නවා. දැන් අපිට පුළුවන් මේ රේඛා ටික යා කරගන්න. දැන් මම මේ පහළම රේඛාවේ මුල්ලේ සිට අඟලක් ලකුණු කරලා මේ විදිහට ඇල රේඛාවක් ඇඳ ගන්නවා. හැඩ කිරීම සඳහා. දැන් අපිට පුළුවන් කිහිලි කට ඇඳ ගන්න කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට කිහිලි කට උරහිස ලකුණු කරගත්තු ස්ථානයේ සිට පහළට ඇල රේඛාවක් ඇඳගෙන ඉදිරිපස කිහිලි කට 3 කාලක් ලකුණු කරගන්නවා මුල්ලේ සිට. ඊට පස්සේ මේ රේඛාව කොටස් දෙකකට බෙදාගෙන මේ විදිහට ඇතුළට අඟල් භාගයක් ලකුණු කරලා ඉදිරිපස කිහිලි කට අපි මේ විදිහට ඇඳ ගන්නවා. දැන් අපිට පුළුවන් මේ බ්ලොක් එක කපා ගන්න. අත කොටස සකස් කර ගැනීම සඳහා මම මේ විදිහට කිහිලි කට ලකුණු කර මැන ගන්නවා. ඉතින් මම මේ විදිහට සම්මත 4.5 ලකුණු කරලා රේඛාවක් ඇඳගෙන ඒ රේඛාවේ අපි කිහිලි කට මිම මැනගත්තු ප්‍රමාණය මේ රේඛාවේ ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට යා කරගන්න. ඒ යා කරගත්තු රේඛාව සමාන කොටස් 4කට බෙදා ගන්න. බෙදාගෙන ඉහළින් අඟල් භාගයක් සහ පහළින් අඟල් භාගයක් ලකුණු කරලා මේ විදියට අත්කට හැඩය ඇඳ ගන්න.
අත උසට අඟලක් එකතු කරලා මම මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාවේ අපි අත උස ලකුණු කරගත්තු වට ප්‍රමාණය දෙකට බෙදලා ඒකට අඟල් 3ක් එකතු කරගත්තු මිම්ම මම මේ විදිහට ලකුණු කරලා ඒ රේඛා දෙක යා කර ගන්නවා. අඟල් 3ක් මම එකතු කරගන්නේ. මේ අත මම රැලි කරගන්නවා යට කොටසෙන්. ඒ හින්දා තමයි අඟල් 3ක් රැලි සඳහා එකතු කරගන්නේ. පිටුපස පළුව කපා ගැනීම සඳහා මේ විදිහට නැම්ම පැත්තට අඟල් 2 අපි මේ විදිහට බ්ලොක් එක පැත්තට නමාගෙන මම මේ විදිහට තියාගෙන තියෙනවා. ඊට පස්සේ මම උරහිස ඉහළ සිට අඟල් 2ක් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ රේඛාවේ සිට පහළට පිටුපස කර අඟල් 1මාරක් මම මේ විදිහට ලකුණු කරලා කොටු හැඩයක් ඇඳගෙන අපිට පුළුවන් පොඩ්ඩක් රවුම් කරලා කර පිටුපස කර ඇඳ ගන්න. මේ විදිහට රවුම් කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට කිහිලි කට පිටුපස පොඩ්ඩක් අපි අඩි රූල චුට්ටක් ඉස්සරහට තියලා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. දැන් අපිට පුළුවන් පිටුපස්ස පළුව කපා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඊට වාටියට ඉදිරිපස පළුව තියලා මේ විදිහට කපා ගන්න. දැන් මම මේ සියලුම කොටස් කපාගෙන ඇවිල්ලා තියෙනවා ඉදිරිපස පිටුපස සහ අත කොටස. දැන් අපි බලමු කොහොමද මහගන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට හොඳ පිටට තියලා උරහිස් දෙක මූට්ටු කරගන්නවා. මේ විදිහට තියාගෙන උරහිස් අපිට මූට්ටු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඕපන් කොටස අඟල් 2 කොටස මේ විදිහට දෙපාරක් නමලා මහ ගන්නවා. පළු දෙකේම මහ ගන්න. ඊට පස්සේ මම මේ විදිහට කරවට මැන ගන්න. මේ කියන්නේ උරහිස් මූට්ටු කරගත්තට පස්සේ කරවට මෙන්න මේ විදිහට මැන ගන්න. ටිකක් බුරුලට ගොඩක් ඇද ගන්න නැතුව මේ ප්‍රමාණය මැන ගන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද කොලර් කොටස සකස් කරගන්නේ කියලා. මේ අපි කරවට මේ මැනගත්තු ප්‍රමාණය දෙකට බෙදලා මේ විදිහට නැම්මක සිට මේ විදිහට ලකුණු කරගන්නවා. ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ රේඛාවේ සිට ඉහළට අඟල් 1.5ක් ලකුණු කරලා පුළුවන් රේඛාවක් ඇඳගෙන මේ රේඛා ටික කොටු හැඩයකට යා කර ගන්න. මේ විදිහට කොටු හැඩයක් ඇඳ ගන්න. ඊට පස්සේ මුල්ලේ සිට අඟල් කාලකුත් මේ විදිහට කාල ලකුණු කරලා මේ විදිහට රේඛා ඇඳ ගන්න. දැන් මේ කොන මේ විදිහට රවුමට ඇඳ ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මෙතනින් අඟල් භාගයක් ලකුණු කරලා මේ රේඛාවේ සිට ඉහළට අඟල් 2ක් ලකුණු කරලා මම යා කර ගන්නවා. මේ විදිහට යා කර ගන්න. ඊට පස්සේ රේඛාවක් ඇඳ ගන්න. මෙතන සිට අපි අඟල් 1.5ක් ලකුණු කරලා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාව මේ මුල්ලට යා කර ගන්න. දැන් මේකෙත් අපි මුළු කොටස් අඟල් කාල ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. මේ විදිහට රේඛා ඇඳ ගන්න. දැන් හරි අපි කොලර් එකත් සකස් කරගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් මේ කොලර් කොටස් කපා ගන්න. දැන් මේ ප්‍රමාණයටම ස්ට්‍රිපින් අපිට කපා ගන්න පුළුවන්. පේපර් ස්ට්‍රිප් අපිට කපා ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට මහගෙන ඇවිල්ලා තිනවා කොලර් කොටස. මම වෙන වීඩියෝ එක ඔයගොල්ලන්ට කියලා දෙන්නම් පැහැදිලිව කොහොමද මේක මහගන්නේ කියලා. දැන් මේ විදිහට මම නමලා කට් මාක් දා ගන්නවා කර කොටසේ කොලර් එකේ පහළ කොටසේ. මේ විදිහට හරි මැදින් කට් දාගෙන ඒ කට් මාක් දෙක මේ විදිහට එක උඩ තියලා අපිට පුළුවන් කරට
කොලර් එක අල්ලගන්න. ඊට පස්සේ මම මේ විදිය අත කොටසෙත් මේ විදියට හරි මැද කට් එකක් දාගන්නවා. මේ විදියට කපාගත්තු අත් කොටසෙත් මේ විදියට කට් මාක් දාලා ඒ කට් මාක් එකට තියලා අපිට පුළුවන් අත් කොටස් දෙකත් මූට්ටු කරගන්න. දැන් මම මේ විදිහට අත් කොටස් දෙකත් මූට්ටු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි ඕපන් කොටස අපි මහගත්තු අඟල් දෙකේ කොටස පහළට කොලර් එකේ සිට පහළට අඟල් 5ක් මම මේ විදිහට ලකුණු කරගෙන ඒ කොටස් දෙක එක උඩ තියලා අපිට පුළුවන් මහ ගන්න. ඕගොල්ලන්ට බොත්තම් කාදුත් මහ ගන්න පුළුවන්. මම මේකෙදි බොත්තම් කාදු දාන්නේ මේ විදිහටත් මහලා ඔයාලට උඩින් උනත් බොත්තම් කාදු අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ මම අත කොටස නිර්මාණය කරගන්නවා. මම මේ විදිහට මැෂින් එකේ ටෙන්ෂන් එක වැඩි කරලා මේ විදිහට රැලි කරගන්නවා. මම මේකට පටි කොටසක් අල්ල ගන්නවා. ඒක අඟල් 3ක පළල ප්‍රමාණයට සහ දිග අත අග වට ප්‍රමාණයට අඟලක් එකතු කරලා මම මේ විදිහට කොටස් දෙකක් කපාගෙන තියෙනවා. ඊට පස්සේ දැන් මම මේ විදිහට අත කොටසත් මහගෙන ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට සයිඩ් මූට්ටු කරගන්න පුළුවන්. දැන් මම මේ යට වාටිය දෙපාරක් නමලා මහගන්න. ඒ කියන්නේ එක පාරක් නමලා මහලා ඊට පස්සේ ආයෙ පාරක් නමලා මහගන්න. දැන් මම මේ විදිහට මේ ගවම මහගෙන ඉවරයි. ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට ඉදිරිපසින් බොත්තම් කාදු මහගන්න. නැත්නම් බොත්තම විතරක් අල්ල ගන්නත් පුළුවන්. මේ විදිහට කොලර් එකත් මම මහගෙන ඇවිල්ලා තියෙනවා. අත කොටස මේ විදිහට රැලි කරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට කොට අතක් උනත් දාගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න දිගටම subscribe කරලා තියාගන්න. එහෙනම් thank you.